හොඳයි. අපි බලමු මේ සරල ප්‍රශ්නය අපිට විසඳන්න පුළුවන්ද කියලා අපි බලමු මේක සරල ප්‍රශ්නයක් මේ සංකරණ සංයෝජන පිළිබඳව ඉගෙන ගන්න කෙනෙකුට විසඳන්න පුළුවන් බොහොම සරල මට්ටමේ ප්‍රශ්නයක්. අපි විනාඩියක් දෙකක් අරගෙන බලමු මේක විසඳන්න පුළුවන්ද කියලා. වීඩියෝ පෝස්ට් කරලා බලන්න ඔයාටත් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියලා. හොඳයි. මොකද මේ ප්‍රශ්නය තියෙන්නේ ඉතාම සරල ප්‍රශ්නයක් මේක. ළමුන් 4 දෙනෙකු අතුරින් තිදෙනෙකුට එක් පේලියක පිහිටි පුටු 3ක වාඩි විය හැකි ආකාර ගණන සොයන්න කියලා අපිට කියනවා. ළමයි 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාගෙන් 3 දෙනෙක් වාඩි කරවනවා පේලියට පිහිටලා තියෙන පුටු 3ක. ඉතින් මේ විදිහට වාඩි කරන්න පුළුවන් මුළු ආකාර ගණන කීයද කියලා තමයි මේකේ අහන්නේ. අපි පොඩ්ඩක් ප්‍රශ්නයට ප්‍රවේශයක් කරගන්න අපි ඕන්න අපිට ළමයි 4 දෙනා අපි නම් කරගන්න පුළුවන් A B C සහ D කියලා. අපි පුටු ටිකත් අපි ඕන්නම් පැත්තකින් අපි අඳගමු. මම කියන්න මේක පළවෙනි පුටුව, මේක දෙවෙනි පුටුව සහ මේක තුන්වෙනි පුටුව. දැන් මේකේ වාඩි වෙන්න පුළුවන් එක විදි මොනවද? සාමාන්‍යයෙන් අපිට මේකේ වාඩි ගන්න පුළුවන් විදි මොනවද කියලා කෙනෙක් අහුවොත් එහෙම අපිට කියන්න පුළුවන්. මෙතන A වාඩි කරවලා, මෙතන B වාඩි කරවලා, මෙතන C වාඩි කරන්න පුළුවන්. එක විදියක්. එහෙම නැත්නම් මෙතන A වාඩි කරවලා, මෙතන B වාඩි කරවලා, මෙතන D වාඩි කරන්න පුළුවන්. ඒක තව විදියක්. ඒකට තව වෙනස්ම විදියකට පුළුවන් අපිට මෙතන C වාඩි කරවලා, මෙතන B වාඩි කරලා, මෙතන A වාඩි කරන්න. ඒක ඊළඟට තවත් විදියක්. එතකොට මේ විදිහට අපිට මේ ළමයි 4 දෙනාව මේ පුටු 3 විවිධාකාර විදිවලට වාඩි කරන්න පුළුවන්. හැබැයි මේ විදිහට වාඩි කරන්න පුළුවන් විදි ඔක්කොම ගණන කීයද? මේක කවුන්ට් කරන්න ඕන. අපි ඔක්කොම කී විදිහකට මේක ගණනය කරන්න පුළුවන්ද කියලා. කොහොමද අපි ඒක ගණනය කරන්නේ? අපි ඉස්සෙල්ලම සරලවම අපි එක එක්කෙනාව මේ පුටුවල වාඩි කරවලා බලමු එහෙම ගණනය කරන්න පුළුවන් විදි කීයක් තියෙනවද කියලා. හරි. අපි පළවෙනි පුටුවට අපි වාඩි කරවලා බලන්න. හරි. පළවෙනි පුටුවට එයා වාඩි කරොත් දෙවනි පුටුවට කී දෙනෙක්ව වාඩි කරන්න පුළුවන්ද? දැන් ඒව පළවෙනි පුටුවේ වාඩි කරලානේ තියෙන්නේ. ඒ නිසා ඒව ආයි දෙවනි පුටුවට වාඩි කරන්න බෑ. හැබැයි දෙවනි පුටුවට වාඩි කරන්න පුළුවන් එක්කෝ B වාඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් C වාඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් D වාඩි කරන්න පුළුවන්. හරි. අපි කියමුකෝ අපි දෙවනි පුටුවට අපි B වාඩි කරා කියලා. පළවෙනි පුටුවේ අපි A වාඩි කරා. දෙවනි පුටුවේ අපි B වාඩි කරා. දෙවනි පුටුවේ B වාඩි කළොත් දැන් තුන්වෙනි පුටුවේ A සහ B එන්න විදියක් නැහැ. මොකද A සහ B දැන්ටමත් පළවෙනි දෙවෙනි පුටුවල වාඩි වෙලා ඉවරයි. තුන්වෙනි පුටුවට වාඩි කරන්න පුළුවන් එක්කෝ C එහෙම නැත්නම් D. ඒ කියන්නේ A පළවෙනි පුටුවේ වාඩි කරොත් දෙවෙනි පුටුවේ B වාඩි කරන්න පුළුවන්. B පළවෙනි පුටුවේ වාඩි කරොත් තුන්වෙනි පුටුවේ C වාඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් D වාඩි කරන්න පුළුවන්. හරි. දැන් හිතන්නකෝ පළවෙනි පුටුවේ A වාඩි කළා කියලා. එතකොට පළවෙනි පුටුවේ A වාඩි කරලා දැන් ඔයා B නෙමේ දැන් ඔයා C වාඩි කරනවා කියලා හිතන්න. පළවෙනි පුටුවේ A වාඩි කළා and දෙවෙනි පුටුවේ C වාඩි කරනවා. එහෙනම් තුන්වෙනි පුටුවේ කාවද වාඩි කරන්න පුළුවන්? දැන් පළවෙනි පුටුවේ A සහ C වාඩි වෙලා ඉවරයි. එතකොට ඉතුරු වෙන්නේ B සහ D. එහෙනම් තුන්වෙනි පුටුවේ වාඩි කරන්න පුළුවන් එක්කෝ B එහෙම නැත්නම් D. එතකොට අපිට මම මේක
අපිට තවත් ආකාර ගානක් තියෙනවා. දැන් එතකොට ආකාර 4ක් තියෙනවා. දැන් පළවෙනි පුටුවේ ඒවා වාඩි කරලා දෙවෙනි පුටුවේ බී වාඩි කරලා C වාඩි කරොත් මෙතන එකක්. පළවෙනි පුටුවේ A දෙවෙනි පුටුවේ B සහ තුන්වෙනි පුටුවේ D වාඩි කරොත් එතන තව එකක්. එතකොට මෙතන ආකාර ගණන දෙකක් තියෙනවා. පළවෙනි පුටුවේ ඒවා වාඩි කරලා දෙවෙනි පුටුවේ C වාඩි කළොත් තුන්වෙනි පුටුවේ B සහ D වාඩි කරන්න පුළුවන්. එතනත් ආකාර ගණන දෙකක් තියෙනවා. එහෙම නැත්නම් පළවෙනි පුටුවේ ඒවා වාඩි කරලා දෙවෙනි පුටුවේ D වාඩි කරොත් තුන්වෙනි පුටුවේ වාඩි කරන්න පුළුවන් එක්ක B එහෙම නැත්නම් C. එතකොට මෙතනත් ආකාර දෙකක් තියෙනවා. එතකොට ළමයින්ට පෙනෙනවා පළවෙනි පුටුවේ ඒවා වාඩි කරොත් අපිට දෙවෙනි තුන්වෙනි පුටු වලට වාඩි කරන්න පුළුවන් ඔප්ෂන්ස් ගන්න බැලුවොත් එහෙම ඒ ඔප්ෂන්ස් ගන්න ඔක්කොම ගන්න 6ක් තියෙනවා. අපිට මෙතන 6ක් කියලා නිරූපණය කරන්න පුළුවන්. හරි. දැන් ඔය විදිහටම ඔය පළවෙනි පුටුවේ ඒව වාඩි කළොත්නේ කල්පනා කරලා බලන්න පළවෙනි පුටුවේ B වාඩි කරොත් කොහොමද කියලා. පළවෙනි පුටුවේ ඔයා B වාඩි කරොත් මේ විදිහටම දෙවෙනි පුටුවට ඔයාට කවද වාඩි කරන්න පුළුවන්. පළවෙනි පුටුවේ මම මේක වෙන් කරන්නම්. මේ විදිහට වෙන් කරන්නම් මම පළවෙනි පුටුවේ මම B වාඩි කරොත් දෙවෙනි පුටුවේ මට එක්ක ඒව වාඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් C වාඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් D වාඩි කරන්න පුළුවන්. එතකොට පළවෙනි මොකද දෙවෙනි පුටුවට දැන් B වාඩි කරන්න බෑ. මොකද පළවෙනි පුටුවේ දැන් B වාඩි කරලා ඉවරයිනේ. ඒක නිසා දෙවෙනි පුටුවට එන්න ඕනේ A C හෝ D. හරි. පළවෙනි පුටුවේ B වාඩි කරලා දෙවෙනි පුටුවේ ඒව වාඩි කරා කියන්නකො. එතකොට තුන්වෙනි පුටුවේ නැවතත් මට දෙන්නෙක් වාඩි කරන්න පුළුවන්. ඒ තමයි එක්ක C එහෙම නැත්නම් D. ඉතින් ඔය විදිහට අපිට පළවෙනි පුටුවේ B වාඩි කරලා දෙවෙනි පුටුවේ C වාඩි කරොත් මෙතන එක්ක A වාඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් D වාඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පළවෙනි පුටුවේ B දෙවෙනි පුටුවේ C එහෙම නැත්නම් පළවෙනි පුටුවේ B වාඩි කරවලා දෙවෙනි පුටුවේ D වාඩි කළොත් තුන්වෙනි පුටුවේ එක්ක A වාඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් C වාඩි කරන්න පුළුවන්. ඔය විදිහටත් අපිට ගත්තොත් සම්පූර්ණ විදි ගාන 6ක් එනවා. ඔය තියෙන්නේ පළවෙනි පුටුවේ B වාඩි කළොත්. දැන් ඔයගොල්ලන්ට පේනවා පළවෙනි පුටුවේ A වාඩි කළොත් සම්පූර්ණ විදි 6ක් එනවා. දෙවෙනි පුටුවේ සමාන පළවෙනි පුටුවේ B වාඩි කළොත් ඒ වගේම විදි 6ක් අපිට කවුන්ට් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පේනවා පළවෙනි පුටුවට A B C සහ D කියන choices 4ක් තියෙනවා. ඒ choices 4ෙම එක එක වෙලාවට එක එක්කෙනා වාඩි කරොත් 6 විදිහකට වාඩි කරන්න පුළුවන් අනිත් පුටුවල. එතකොට වාඩි කරන්න පුළුවන් සම්පූර්ණ විදි ගාන කීයද? එතකොට පළවෙනි පුටුවට choices 4ක් තියෙනවා. පළවෙනි පුටුවට A වාඩි කරන්න පුළුවන්, B වාඩි කරන්න පුළුවන්. ඉතින් මේ වගේම කෙනෙක්ට ලියන්න පුළුවන් පළවෙනි පුටුවේ C වාඩි කරොත් මොකද වෙන්නේ? පළවෙනි පුටුවේ D වාඩි කළොත් මොකද වෙන්නේ? කෙනෙක්ට මේ වාඩි කරන්න පුළුවන් පිළිවෙල වල ගන්න ලියන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ දන්නවා ඒ C සහ D පළවෙනි පුටුවේ වාඩි කළත් ඒ විදිහකට 6ක් තමයි එන්නේ කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන ඒව වාඩි කළොත් විදි 6ක් ඒව පළවෙනි පුටුවේ වාඩි කරොත් විදි 6ක් තියෙනවා. B පළවෙනි පුටුවේ වාඩි කරොත් අනිත් අය වාඩි කරන්න පුළුවන් විදි 6ක් තියෙනවා. ඒ similarly C සහ D වාඩි කරොත් ඒ විදිහටම 6 වාඩි කරන්න පුළුවන්. එතකොට සම්පූර්ණ විදි ගන්න වෙන්නේ මේ ඔක්කොගෙම එකතුව. ඒ කියන්නේ 6 ධන 6 ධන 6 ධන 6 ඒ කියන්නේ 24යි. සම්පූර්ණ විදි 24ක් තියෙනවා මේ 4 දෙනාගෙන් මේ පුටු 3 වාඩි කරන්න.
මේක තව විදිහකට හිතන්නත් පුළුවන්. පොඩ්ඩක් මෙහෙම දෙයක් අපි කල්පනා කරලා බලමු. හොඳට බලන්නකෝ. මේකේ මේ පුටු තුනේ පළවෙනි පුටුවේ වාඩි කරන්න පුළුවන් විදි ගාන කීයද? කී දෙනෙක්ව වාඩි කරන්න පුළුවන්ද පළවෙනි පුටුවේ? හොඳට කල්පනා කරලා බැලුවොත් පළවෙනි පුටුවට මේ 4 දෙනාගෙන් ඕන එක්කෙනෙක්ව වාඩි කරන්න පුළුවන් නේද? right? A B C හෝ D කියන ඕනම එක්කෙනෙක් 4 දෙනාගෙන් ඕනම එක්කෙනෙක් මේ පළවෙනි පුටුවට වාඩි කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ පළවෙනි පුටුවට වාඩි කරන්න පුළුවන් choices ගාන 4ක් තියෙනවා. මම මේක මෙතන ලියන්නම්. පළවෙනි පුටුවේ වාඩි කරන්න පුළුවන් choices ගාන 4ක් තියෙනවා. හිතන්නකෝ පළවෙනි පුටුවේ එක්කෙනෙක්ව වාඩි කළා කියලා. අපි කැපිටල් ඒව වාඩි කළා කියමුකෝ. එතකොට දෙවෙනි පුටුවේ වාඩි කරන්න පුළුවන් choices කීයක් තියෙනවද? දැන් පළවෙනි පුටුවේ ඒව වාඩි කරපු නිසා දෙවෙනි පුටුවේ ඒව වාඩි කරන්න බෑ. එතකොට ඊටු 3 දෙනා තමයි දෙවෙනි පුටුවට දාන්න පුළුවන්. එක්ක B, එක්ක C, එක්ක D. ඒ කියන්නේ choices 3ක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි පුටුවේ ඒව වාඩි කළොත් choices 3ක් තියෙනවා. පළවෙනි පුටුවේ B වාඩි කළොත් ආයෙත් choices 3ක් තියෙනවා. එතකොට කෙනෙක්ට පේනවා පළවෙනි පුටුවේ එක්කෙනෙක්ව වාඩි කළොත් දෙවෙනි පුටුවට වාඩි කරන්න පුළුවන් choices 3යි. එක්කෙනෙක් අඩු වෙලා තමයි එන්නේ. එතකොට ඒ කියන්නේ දෙවෙනි පුටුවට එන choices ගන්න 3යි. හරි. පළවෙනි පුටුවටයි දෙවෙනි පුටුවටයි දෙන්නෙක් වාඩි කළොත් තුන්වෙනි පුටුවට කී දෙනෙක් වාඩි කරන්න පුළුවන්ද? දෙන්නයි. හේතුව දැන් පළවෙනි පුටුවේ දෙවෙනි පුටුවේ දෙන්නෙක් වාඩි වෙලා ඉවරයි. එතකොට ඉතුරු වෙන choices දෙකයි. ඒ කියන්නේ තුන්වෙනි පුටුවේ වාඩි වෙන්න පුළුවන් දෙන්නෙක්ට තමයි. එතකොට ළමයින්ට පෙනෙනවා පළවෙනි පුටුවේ එක්කෙනෙක් වාඩි කළොත් choices ගාන 3ක් තියෙනවා. අපි පළවෙනි පුටුවේ ඒව වාඩි කළොත් choices ගාන 3ක් තියෙනවා. B, C හෝ D වාඩි කරන්න පුළුවන්. එතකොට ඔය විදිහට පළවෙනි පුටු දෙකේ වාඩි කරන්න පුළුවන් මුළු ගාන 4 වරක් 3. ඇයි ඒ? මොකද එක වතාවක ඒව වාඩි කළොත් අපිට තුන් විදියකට වාඩි කරන්න පුළුවන් දෙවෙනි පුටුවේ ඒ වගේ 4 දෙනෙක් ඉන්නවා. මොකද ඒව පළවෙනි පුටුවේ වාඩි කරන්න පුළුවන්, B පළවෙනි පුටුවේ වාඩි කරන්න පුළුවන්, C පළවෙනි පුටුවේ වාඩි කරන්න පුළුවන්, D පළවෙනි පුටුවේ වාඩි කරන්න පුළුවන් 4 දෙනෙක් ඉන්නවා. ඒ හැම වතාවකම දෙවෙනි පුටුවේ 3 දෙනෙක්ට වාඩි වෙන්න පුළුවන් විදියක් තියෙනවා. එතකොට පළවෙනි පුටු දෙකේ වාඩි වෙන්න පුළුවන් මුළු ආකාර ගණන 4 වරක් 3. හරි. දැන් පළවෙනි පුටුවෙත් එක්කෙනෙක්ව වාඩි කරවලා දෙවෙනි පුටුවෙත් එක්කෙනෙක්ව වාඩි කරවලා දැන් තියෙන්නේ එතකොට තුන්වෙනි පුටුවේ වාඩි වෙන්න පුළුවන් මුළු ආකාර ගණන කීයද? දෙන්නයි. ඇයි? පළවෙනි පුටුවේ දෙවෙනි පුටුවේ දැන් දෙන්නෙක් වාඩි වෙලා ඉවරයිනේ. එතකොට තුන්වෙනි පුටුවේ වාඩි වෙන්න පුළුවන් දෙන්නෙක්ට තමයි. එතකොට ඔගොල්ලන්ට පේනවා එතකොට සම්පූර්ණ විදි කීයක් තියෙනවද කියලා බලන්න නම් අපිට පළවෙනි පුටුවේ එක්කෙනෙක්ව වාඩි කරොත් එක්කෙනෙක්ව වාඩි කරලා දෙවෙනි පුටුවේ choices 3ක් තියෙනවා. එතකොට දෙවෙනි පුටුවේ එක්කෙනෙක්ව වාඩි කරොත් තුන්වෙනි පුටුවේ choices 2ක් තියෙනවා. එතකොට වාඩි කරන්න පුළුවන් මුළු ගාන බලනවා නම් අපිට මේක වැඩි කරන්න වෙනවා. මොකද ඒ හැම වතාවකම තුන්වෙනි පුටුවේ choices 2ක් තියෙනවා. පළවෙනි පුටුවේ එක්කෙනෙක් වාඩි කරවලා දෙවෙනි පුටුවේ එක්කෙනෙක් වාඩි කරපු වෙලාවට තුන්වෙනි පුටුවේ choices 2ක් තියෙනවා. එතකොට මුළු ගාන බලන්න ඕන නම් මේ සංඛ්‍යාවල ගුණිතය තමයි අපිට ගන්න තියෙන්නේ. එතකොට කෙනෙක්ට පේනවා 4 වරක් 3 12යි 12 වරක් 2 24යි. අපි අර කලින් කැල්කියුලේට් කරපු උත්තරේම තමයි අපිට මෙතනත් හම්බ වෙන්නේ. මේ අදහස් ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. අපි ඊළඟ වීඩියෝ එකේ තවත් ගානකින් අපි හම්බ වෙමු.